මේ බම් මේ වඳින්නම් ඕකිගෙන් ගොම් ප්‍රශ්න අහන්න යන්න එපා. ඕකි බෝම්බේ වගේ. කොයි වෙලේ පුපුරයිද දන්නේ නැහැ. මතකනේ ගිය පාර මාවර ගහේ බැඳලා ගැපුවේ. මේ හුන්දා හතරක් දැම්මා. එල්ලි හොස්පිටල් එකට ගියේ. හරි බම් මම සේෆ් එකේ ඉන්නම්. හැබැයි මේ මට ඔබ සත පහකට ෂුවර් නෑ. හැබැයි පුතෝ ඔබ මේ පාර කට වරද්ද ගත්තොත් ඕකේ උඹෙත් කපලා මගෙත් ආයෙ කපනවා දැනගනි. හරි දැයි යමන්කෝ. හම්සේ බලනකෝ අදත් පරක්කුයිනේ මම සය ගානම් මෙතන. මම වේලාසන ආව බබා. කොහෙද මේ ප්‍රදීපයට මගදී වොෂ්රූම් යන්න ඕනේ කිව්වන්නේ. අනේ අද ප්‍රදීප අයියාත් එන්නවද? එන්න අයියේ මෙතනින් වාඩි වෙන්න. දැන් කොහමද අයියා වගේ අමාරුව? හොඳයිද? අමාරුව? මගේ? වාඩ් මොකක්ද අමාරුවද? රවුන්දු ගිය මාස හොස්පිටල් ගියේ ඔයා බලන්න කියලා. මොකද මේ ඔයාට අර්ශ සමාරුව හැදිලා වගේ පස් ඔපරේෂන් කරලා කියලා. අයි නැද්ද? ඒකනේ උඹේ අර පස් ඔපරේෂන් කරේ මම ආවේ බෝ බලන්න. ඔව් නංගි. ඒකනේ. මම කිව්වේ මේ රවින්දු මාව අයියලගේ තාත්තගේ දාන ගෙදරවත් එක්කන් ආවේ නෑනේ අනේ. අපේ තාත්තා ඔව්. ඒකනේ නේද නංගි. දැන් ඉතින් අයියේ තාත්තත් නැති එකේ ගෙදර බරදරන්න වෙන්නේ අයියටනේ. දැන් ඉතින් ඔය නරකට ඔක්කොම නවත්තලා රස්සාව කරන්න ගත්තනම් හරි නේද? නරකට කිව්වේ නංගි. ඔය ගෑනුනානෝ හොරෙන් බලන් ඉන්නවා වගේ වැඩ. ගිය සතියේත් පොලිසියට අහු වුණා නේද? ආච්චි කෙනෙක් නානෝ බලන් ඉඳලා. අයි මේ අපේ එක්කෙනන් මගෙන් සල්ලි අරන් ගියා අයියට අප දෙන්න කියලා. ඒකනේ බම් ප්‍රදීප් දැම්වත් ඔය නරක වැඩ නවත්තපන්. දැම්වත් ඔය ගෑනු නානෝ බලන් ඉන්න එපා බං. මට හැමදාම මෙයාගෙන් සල්ලි ඉල්ලන්න බෑනේ උඹට අප දෙන්න. ඔව් නංගි. ඒකනේ. දැන් ඉතින් ඒකට කමක් නැහැ. දැන් ඔතෝයි ස්පා ගානේ රින්ගන් නැතුව එක කෙල්ලෙක් එක්ක ඉන්න බලන්න ප්‍රදීප් අයියේ. මම ඉස්පයන් නෑ නංගි. මොකද නැත්තේ ඊයේ අපේ කෙනාගේ සාක්කුවේ තිබෙන ස්පා ගියපු බිලක් හම්බුණා. එයාගෙන් අහුවම කිව්වා ඔයා ගියප් එක කරදලා සාක්කුවට දාගත්තා කියලා. ඒකනේ බම් ප්‍රදීප් දැම්වත් ඔය ස්පායන එක නවත්තලා මම වගේ මිනිස්සෙක් වෙන්න බලපන්. අසහනකාරයා. ඉන්න බබා කෝල් එක. කෝදන් බාන මේ වෙලාවේ කවුද කෝල් ගන්න කියලා? Hello, nge Ramsey nේද? සයි ස්පයි එක දාපුලා සයි ID එක ස්පයි එක දාලා ගිහිල්ලා. ඒක හවුස් එකට ඇවිල්ලා අරගෙන යන්න. එතකොට ප්‍රදීප් අයියා නෙමෙයි තාමස් නේද ස්පා ගියේ. පිටපන්කෝ අද මං උඹට හොඳ වැඩේ ඔකට මාව ඇල්ලුවට. අසහනකාරයා. තාමස් තමයි අපේ එකගේ හැම දහදුර වැඩකට මුදව කරන්නේ. අසහනකාරයා. Run. උඹට ගමුද?